හරි. ඕකේ. අපි දැනට මෙහෙම කරමු. දා. යා දා. සි. සි. නෝනොන්දට. අද. second. හරි wait කරන්න. දෙන්න බලන්න ඒක දෙන්න. නබක්ක. මේක තව අය කෝඩ් එකක් ඕන ඉතින් අමාරු. හරි. දැන් ක්ලියර් නේද? සෝකේ පුදුදු. right. පළවෙනි ප්‍රශ්නේ බලන්න දෛශික රාශියක් වන්නේ පහත කවරක්? දෛශික රාශියක් කොහොමද? හරිද? right. දැන් අපිට සාමාන්‍යයෙන් රාශි තියෙනවනේ එකක් තමයි දෛශික රාශි කියලා කියන්නේ. අනිත් ඒවා අදිශ රාශි. හරිද? හරිම ලේසි විදිහට මේක තේරුම් ගමු. දෛශික රාශියක් සහ අදිශ රාශියක් අතර වෙනසක් තියෙනවා. right? සාමාන්‍යයෙන් නම් කෙනෙක්ගේ වයස ඇහුවම අවුරුදු 15යි. හරිද? 15යි. අවුරුදු 15යි. හරිද? ස්කන්ධය ඇහුවම මොකද කියන්නේ? කිලෝග්‍රෑම් 60යි. කිලෝග්‍රෑම් 60යි. උස ඇහුවම මීටර් එකහමාරයි. මීටර් එකහමාරයි. හරිද? ඒ වගේ සාමාන්‍ය එකහමාරයි කිව්වම තේරුමක් නැහැ. හරි? එතකොට 60යි කියලා කිව්වම තේරුමක් නැහැ. right? ඊට පස්සේ තව මොන හරි දෙයක් ඇහුවම ඒ කියන්නේ ඉලක්කමක් විතරක් කිව්වට එතන තේරුමක් නැහැ. ඒ ඉලක්කමට තේරුමක් එන්නේ ඒකට අදාළ right? ඒකට අදාළ යුනිට් එක එන්න ඕන. හරිද? මොන වගේද? සාමාන්‍ය කිලෝග්‍රෑම් නම් කිලෝග්‍රෑම් කියලා දාන්න ඕන. right? හරිම ඒකකේ එන්න ඕන. ඒකේ SI එකකේ හරියටම එන්න ඕන. නැත්තම් ඒකට අදාළ තේරුම වෙනස් වෙනවා. හරිද? එතකොට සාමාන්‍යයෙන් දෛශික රාශියක් ගත්තත් අදිශ රාශියක් ගත්තත් ඒකේ ඉෂුව එකක් නැහැ. right? ඒකකයත් එක්ක අපිට අවශ්‍ය දේ තියෙනවා. හරිද? විශාලත්වය තියෙනවා. විශාලත්වය ඒකකෙත් එක්ක විතරක් තිබිලා මදි. right? දැන් සමහර දේවල් තියෙන දැන් හිතන්න මෙන්න මෙහෙම දෙයක්. right? අපි දන්නවා දැන් මේ A කියන ලක්ෂයේ ඉඳලා B කියන ලක්ෂයට යන්න ඕන නම් එක්ක මට ඕන නම් මට මෙහෙම යන්න පුළුවන්. කොහොම යන්න පුළුවන්? පුළුවන්. ඒක දුරක්නේ යන්නේ. දුරක් ගෙවාගෙන ඔහොම යනවා. හරිද? එහෙම නැත්නම් මට කැමති නම් මට මෙහෙම යන්නත් පුළුවන් නේ. හරිද? මෙහෙම යන්නත් පුළුවන්. මෙහෙම යනවා. ගෙම්බෙක් වගේ ඔහොම යනවා. හරි. එහෙම යන්නත් පුළුවන්. ඒකත් දුරක්. ඒකත් දුරක්. හැබැයි මේකෙදි ගත්තම් පුතා බලන්න
තව විදිහකට යන්න පුළුවන්. මෙහෙම යන්නත් පුළුවන්. මෙතෙන් ඉඳන් මෙතෙන්ට මෙහෙම යන්න පුළුවන්. අනි ලයින් එකක් විදියට. එහෙම යන්නත් පුළුවන්. දැන් ඔය දේවල් තුනක් තියෙනවා. ඕක බැලුවම මෙහෙම යනකොට මෙයාගේ දිශාවන් ගණනාවක් තියෙනවා මෙතන බලන්න. දිශාවන් ගණනාවක් තියෙනවා. මෙයාගේ දිශාවන් ගණනාවක් තියෙනවා. එකක් දෙකක් නෙවෙයි. බර ගාණක් තියෙන දිශාවන්. එක එක වෙලාවට වෙනස් වෙනවා. හැබැයි පුතා ඔයා මෙයාගේ ගත්තොත් මෙයා තනි සරල රේඛාවක් තියෙන්නේ. සරල රේඛාවක් තියෙන්නේ පුතා. මෙයාගේ එක් දිශාවක් පමණයි තියෙන්නේ. එතකොට සමහර දේවල් තියෙනවා අපිට කියන්නේ සමහර විශාලත්වයන් තියෙනවා අපිට දිශාවන් කිහිපයක් එක්ක තියෙන දේවල් සහ එක් දිශාවකින් පමණක් පැහැදිලි කරන්න පුළුවන් දේවල් තියෙනවා. හරිද? දැන් මෙතන දුර තමයි තියෙන්නේ. මේකත් දුරක්, මේකත් දුරක්, මේකත් දුරක් තමයි. හැබැයි එයා අවම දුර වෙනකොට සහ එයා ලක්ෂ දෙකක් අතර පිටින අවම දුර සහ සරල රේඛාවක් වෙනකොට අපි එයාට දුර කියන එකට වඩා අපි යාට කියන්නේ විස්ථාපනය කියලා. හරිද? දැන් සාමාන්‍යයෙන් මිනිස්සෙක්ගේ නම ගත්තා නම් දැන් හිතන්න මිනිස්සෙක්ට නමක් තියෙනවා. හරි සුනිල්, නිමල්. එයා සුනිල් සහ නිමල් වෙද්දී අපි එයාට මිනිස්සයා කියලා කතා කරන්නේ නැහැ. සුනිල් මෙහෙ එන්න. හරිද? මිනිස්සුયો මෙහෙ එන්න කියලා කියනවා. හැබැයි ඒක වැරදි නෑනේ. එයා කව මිනිස්සෙක්. මිනිස්සෙක්ට මිනිස්සුયો මෙහෙ එන්න කියලා කිව්වට වැරදි නෑ. සහ සුනිල් නම් එයාගේ නම සුනිල් කියලා කිව්වට වැරද්දක් වෙන්නේ නෑ. ඒ වගේ තමයි මෙයත් දුරක්, මෙයත් දුරක්, මෙයත් දුරක්. හැබැයි මේ කෙටිම දුර සහ ඒක ගොඩක් වෙලාවට සරල රේඛාවක් වෙනකොට රයිට් ආරම්භක ලක්ෂයේ සිට අවසාන ලක්ෂය දක්වා තියෙන කෙටිම දුර බොහෝ වෙලාවට ඒක සරල රේඛාවක් තමයි. හරිද? ඕකේ. එතකොට මොකද වෙන්නේ? එයා වගේ කට්ටියට අපි කියනවා විස්ථාපනය කියලා. හරි. එතකොට එයාට මොකද්ද කියන්නේ? විස්ථාපනය කියලා. එතකොට දුරට නේ විස්ථාපනය. හරිද? ඒතර විස්ථාපනය කියලා කියනවා දුරට දිශාවන් ගණනාවක් පවතිනකොට විස්ථාපනය අපිට පැහැදිලි කරන්න පුළුවන් එක් දිශාවක් මගින්. එහෙම එක් දිශාවක් මගින් පැහැදිලි කරන්න පුළුවන් දේවල් තියෙනවා නම් අපි ඒවට කියනවා දෛශික රාශියක් කියලා. හරිද? ඒ කියන්නේ විශාලත්වයක් තියෙනවා. හැබැයි එක් දිශාවකින් අපිට පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් යම් කිසි රාශියක් අන්න එහෙම එකට කියන දෛශික රාශියක් කියලා. දැන් කාලය ගන්නකො. කාලය ගත්තනම් පුතා එයාට ටයිම් එක එයාට දිශාවකින් එක්ස්ප්ලেইন කරන්න බෑ. එයාව දිශාවකින් පැහැදිලි කරන්න බෑ. හරි යම් කිසි දෙයක් තියෙනවා නම් දිශාවකින් පැහැදිලි කරන්න බැරි. කෝ දිශාවන් ගණනාවක් තියෙනවා. එයාව දිශාවකින් පැහැදිලි කරන්න බෑ. එක් දිශාවකින් පැහැදිලි කරන්න බෑ. අන්න ඒ වගේ එක රාශි වලට අපි කියනවා අදිශ රාශි කියලා. එතකොට කාලය අදිශ රාශියක්, දුර කියන්නේ අදිශ රාශියක්, වේගය කියන්නේ අදිශ රාශියක්, ඔය වගේ දේවල්. හැබැයි විස්ථාපනය කියන්නේ දෛශික රාශියක්. බලය කියන්නේ දෛශික රාශියක්. ඇයි බලය දෛශික රාශියක් වෙන්නේ? බලයක් යොදනකොට පුතා අපි ඒකට දිශාවක් තියෙනවා බලන්න. මිස්ටර් ජිරිබිරිස් ඉන්නවා. එයා බලයක් යොදනවා. යම්කිසි බලයක් යොදනවා මෙන්න මේ ආකාරයට. හරිද? මෙන්න මෙතනට. එතකොට එයා යොදන බලයට දිශාවක් තියෙනවා. හරිද? තවත් මිනිස්සෙක් ඉන්නවා මෙන්න මේ වගේ. හරිද? මිනිස්සෙක් ඕනේ නැහැ. තවත් වස්තුවක් තියෙනවා මෙන්න මේ වගේ. වස්තුව ගුරුත්වය මගින් ඇදලා අල්ලගෙන ඉන්නවා. අදිනවා කියන්නේ පුතා බලයක්. අන්න ඒ අදිනවා කියන බලය ගුරුත්වය දෙසට ඇදෙනවා නම් අපි ඒකට කියනවා ගුරුත්වජ බලය කියලා. ගුරුත්වාකර්ෂණ බලය කියලා කියන්නේ එතකොට. ගුරුත්වාකර්ෂණ බලයක් බලයක්. ගුරුත්වාකර්ෂණ බලය තවදුරටත් අපිට මෙහෙම කියන්න පුළුවන් බර කියලා. බර කියලා. එතකොට බර කියන්නේ බලයක්. ස්කන්ධය වෙනයි බර වෙනයි. ස්කන්ධය වෙනයි බර වෙනයි. ස්කන්ධයට නිශ්චිත දිශාවක් නැහැ. හරිද? අපි නිදාගෙන හිටියත් ස්කන්ධය තමයි, හිටගෙන හිටියත් ස්කන්ධය තමයි. ඒකේ ගාන වෙනස් වෙන්නේ නැහැ. හැබැයි බර කියන concept එක, බර කියන සංකල්පය ගත්තනම් ගුරුත්වාකර්ෂණය නිසා වස්තුවක් ඇදලා අල්ලගන්න බලයට තමයි කියන්නේ බර කියලා. හරිද? ඒතර බර කියන දෙයට දිශාවක් තියෙනවා. ඒ නිසා එයා දෛශික රාශියක් පුතා. අදිශ රාශියකට
එක්ක දිශාවන් ගණනාවක් තියෙනවා නැත්නම් දිශාවක් නැහැ. උදාහරණයට ගත්තනම් පීඩනය. අපි කියන්නේ නැහනේ මට ඔළුවට පට්ට පීඩනයක් එදෙනවා මෙන්න මේ පැත්තේ මේ ඊශාන දිග මෝසම් දිශාවට කියලා එහෙම කියනවද නැහැ. එහෙම දිශාවක් පිළිබිඹු කරලා අපි කියන්නේ නැහැ. ඒතර සමහර රාශි තියෙනවා අපි ඒ දේවල් විශාලත්වයෙන් විතරයි කියන්නේ. සහ ඒකකේ පාවිච්චි කරනවා. හරිද? එයාලට දිශාවක් අපි භාවිතා කරන්නේ නැහැ. අන්න එහෙම දේවල් වලට අදිශ රාශි කියලා කියනවා. හරි. ඔන්න දැන් උත්තරේ බලන්න එහෙම වුණොත් දෛශික රාශියක් වන්නේ මින් කුමක්ද? බර. බර දෛශිකයක්, තාලයේ අදිශ රාශියක්, වේගයේ අදිශ රාශියක්, දුර අදිශ රාශියක්. හරි. දෙවෙනි ප්‍රශ්නේ. ශාක තෙල් වලින් මාගරීන් නිපදවීම නැත්නම් නිෂ්පාදනය කිරීම සඳහා භාවිතා කරන වායුව හයිඩ්‍රජන් වායුව පුතා. හයිඩ්‍රජන් වායුව පාවිච්චි කරනවා ඒ ශාක තෙල් වලින් රයිට් මාජරීන් නිස්සාරණය කරලා ගන්න. හරිද? ඕක ගිහිල්ලා බලන්න ඔක තියෙනවා 10 වසර පොතේ 10 වසර දෙවෙනි පොතේ 16 වෙනි පාඩමේ වායු පිළිබඳ පාර්ට් එකක් තියෙනවා. අන්න එතන හයිඩ්‍රජන් නිෂ්පාදනය අවශ්‍යතා හයිඩ්‍රජන් වල ගුණ පිළිබඳ දේවල් ටිකක් තියෙනවා. අන්න ඒ ටික පොයින්ට් අවුට් කරලා ලියා ගන්න. දැන් මට පොඩි දෙයක් කියන්න. මේ MCQ මාස්ටර් සීරීස් එක පුතා මම පටන් ගන්න අවුරුදු 2කට කලින්. අවුරුදු 2කට නෙවෙයි අවුරුදු 4කට කලින්. හරිද? MCQ මාස්ටර් කියන concept එක ඊට වැඩි මම හිතන්නේ කලින්. ඒත් මේක පටන් ගත්තේ මම මුලින්ම ඉංග්‍රීසි මීඩියම් ළමයින්ට සතියේ දවස් 3ක් තිබ්බා. දවසට MCQ 20ක් ගානේ පැහැදිලි කරා. ඒ වෙද්දි මට පොඩි වෙලාවක් තිබ්බා. දැන් වැඩේ තියෙන්නේ මට වෙලාව නැති ප්‍රශ්නයක් තියෙන්නේ. හැබැයි දැන් මම මේ අවුරුද්දේ ඉඳන් සිංහල මීඩියම් කරනවානේ. සිංහල මීඩියම් කරද්දී මගේ ළමයින්ට ලකුණු ගන්න පුළුවන් වාතාවරණයක් හදන්න ඕන නම් අනිවාර්යයෙන්ම අපි ප්‍රශ්න ප්‍රැක්ටිස් කරගෙන යන්න ඕනේ. හරිද? ඒතර මගේ 10 ශ්‍රේණිය සහ 11 ශ්‍රේණිය මගින් ඉගෙන ගන්න ළමයින්ට සහ අනිත් හැම සියලුම දෙනාට ඉගෙන ගන්න පුළුවන් ප්‍රශ්න හරියට ඒක ඒ කියන්නේ निराකරණය වෙන ප්‍රමාණයටම ඉගෙන ගන්න පුළුවන් විදියක් තියෙනවා නම් ඒ ප්‍රශ්න සාකච්ඡාවකින් විතරයි. ඒ වගේ දෙයක් කරන්න තමයි MCQ මාස්ටර් කියන සංකල්පය අරගෙන ඇවිල්ලා තියෙන්නේ. MCQ මාස්ටර් කියන කන්සෙප්ට් එකෙන් අපිට රයිට් ඔයාලට සෑහෙන දෙයක් ඉගෙන ගන්න පුළුවන් මාකට් එක. කියන ප්‍රශ්නයක් ඇනලයිස් කරන විදිය, ඒ ප්‍රශ්නෙට අපි කොහොමද මේ ප්‍රශ්නෙට යන්නේ, ප්‍රශ්නේ තේරුම් ගන්නේ කොහොමද? මේ හැම දෙයක්ම MCQ මාස්ටර් ට්‍රේනින් එකේදී අපි කරනවා. හරිද? ඒතර ඇත්තටම මේක මාර වටිනා සෙෂන් එකක්. රයිට් මාරම් වටී ඔයාලට ඉස්සරහට යනකොට තේරෙයි මම ප්‍රශ්නයක් මම එක්ස්ප්ලেইন කරන විදිය කොහොමද කියන එක. හරි. එතකොට මම කියන්නේ කාලෙකින් පස්සේ තමයි මේ සිංහල ලැන්ග්වේජ් එකකින් සයන්ස් ටච් කරන්නේ. ඒතකොට සයන්ස් කියන සබ්ජෙක්ට් එක මගේ ඔළුවේ තියෙන අවුරුදු ගාණක් තිස්සේ. හරි. ඒකේ තියෙන concept එකේ තියෙන සංකල්ප සියලුම දේවල් ටික තියෙනවා. හරි. විෂය සම්බන්ධයෙන් ඇවිල්ලා කියන්නේ 100% කියන්න බෑ. හැබැයි සාමාන්‍යයෙන් හොඳම මට්ටමක නොලෙජ් එකක් තියෙනවා. හරි. එතකොට මෙච්චර කාලයක් කරේ ඉංග්‍රීසි මීඩියම් නේ. හැබැයි සිංහල මීඩියම් වලට මාරු වුණා කියලා මට එහෙම වචන අමතක වෙලා නැහැ. මොකද මම A level කරේ සිංහල මීඩියම්. ඒ නිසා කිසි ප්‍රශ්නයක් නැහැ. මේ මට දැන් හිතුවත් වචන ටික මතක් වෙනවා. පටපට ගාලා මට වචන ටික මතක් වෙනවා. එතන නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. සංකල්ප වල කිසිම ගැටලුවක් නැහැ. ඔයාලා ඉගෙන ගන්නන්න යන සංකල්ප ඒ සියලුම දේවල් හරිද? බොහෝ දුරට පර්ෆෙක්ට් විදිහට තමයි ඔයාලට ගන්නගෙන යන්නේ. හරි. එතකොට ඔන්න ඔක තමයි පළවෙනි ප්‍රශ්න උත්තරේ බර. දෙකට උත්තරේ හයිඩ්‍රජන් වායුව. ඒක දෙවෙනි එක. රයිට් තුන්වෙනි එකට බලන්න. සුළඟ මගින් ව්‍යාප්ත වීම සඳහා අනුවර්තනය වී ඇති බීජයක් වන්නේ පහත කවරක්? සුළඟ මගින් ව්‍යාප්ත වීමට. දැන් සාමාන්‍යයෙන් ඔයාලා දන්නවා බීජයක් ව්‍යාප්ත වෙන්න. එහෙම නැත්නම් මෙහෙමයි. දැන් ඔය පාර්ට් එක ගනිද්දී ශාකයකට ලිංගික ප්‍රජනනයනේ ඔක වෙන්නේ. හරිද? අලිංගික ප්‍රජනනයේදී ශාකයකට තවත් කෙනෙක්ගේ උදව්වක් අවශ්‍ය නැහැ. හරිද? එයාගෙන් පොඩි කෑල්ලක් ආවත් ඒක අලුත් ශාකයක් විදිහට නිපද වෙනවා. ඒක වෙනම දෙයක්. හරිද? හැබැයි ලිංගික ප්‍රජනනයක් ගාව ගන්නකොට අනිවාර්යයෙන්ම ශාක දෙකක හරි එකම ශාකයේ තියෙන පුංජන්මානෝ සහ ජායාජන්මාන. කියන්නේ ස්පර්ම් එකයි එග් එකයි. හරිද? ඔය දෙකනේ. ඒතකොට ඒ දෙක එකට එකතු වුණොත් තමයි සංසේචනය වීමකදී තමයි මොකද්ද වෙන්නේ? අලුත් ශාකයක් හටගන්න අවශ්‍ය කරන කාරණාව වෙන්නේ එතන. හරිද? යුක්තාණුවක් හැදිලා ඊට පස්සේ යුක්තාණුව කලලයක් බවට පත් වෙලා කලල ඊට පස්සේ රයිට් බීජයක් බවට පත් වෙලා ඕමනේ යන්නේ කතාව. හරිද? එතකොට දැන් ඔය මලක ඔයාලා දන්නවා රේණු වල තියෙන මොනවද කියලා පුංජන්මාණු තියෙනවා. ඒතර ඒවා අර
ලිත්තරෙත් එක්ක නැත්නම් ජායා ජන්මානුවත් එක්ක එකතු වුණායින් පස්සේ සංසේචනයක් වෙනවා. සාමාන්‍යයෙන් ඔය සංසේචනයෙන් පස්සේ මලක් ඇතුළ රයිට් ඒක ඵලයක් බවට පරිවර්තනය වෙනවානේ. ඒතර ඵලයක් බවට පරිවර්තනය කොට ඵලයේ ඇතුළේ තියෙන්නේ මොකක්ද? බීජය. හරිද? ඵලය ඇතුළේ තියෙන බීජය. ඒතර ඵලය ඇතුළේ තියෙන බීජය දැන් ඇත්තටම ශාකයකට ඕන කරන්නේ ලිංගික ප්‍රජනනයේදී එයා බීජයක් නිර්මාණය කරනවා. හරිද? දැන් අපි හිතන්නේ ඵල නිර්මාණය කරන්නේ අපිට කන්න කියලා. ඇත්තටම නෑ. එයාලගේ මෙයින්ම ටාගට් එක අලුත් ශාකයක් නිපදවීම. අලුත් ශාකයක් නිපදවීම නම් පුතා එයාලට තියෙන මෙයින්ම ටාගට් එක එයාලා මොකද්ද කරන්න ඕනේ? ඒකට අදාළ දේවල් නේ කරන්න ඕනේ. ඒකට අදාළ දෙයක් තමයි ඔය ඵල නිර්මාණය කිරීම. දැන් මිනිස්සු හරි වෙනත් සතුන් හරි අපි ගිහිල්ලා මොකද කරන්නේ? අර ඵලය කන්න හදන්නේ ඒ ඵලය රසයි නම් සුවඳයි නම් ඒක ලස්සන පාටට තියෙනවනම් රයිට් ඒකවල තමයි අපි ගිහිල්ලා ඕක කඩලා ගන්නෙ. හැබැයි කඩලා ඕක කණ එක නෙවෙයි යාළුවට අවශ්‍ය කරන වැඩේ. ඒක අපිට නිකන් හරිය ඉන්ඩයිරෙක්ට්ලි අපිට ඒක හෙල්ප් එකක්. ඒ වුණාට එයාට අවශ්‍ය කරන්නේ මොකද්ද? ඕක අස්සේ තියෙන බීජය කොහෙට හරි යවා ගන්න තමන් ළඟ වැටෙන්නේ නැත. ඇයි මෞෂාකයක් ළඟම ඒ ඵලයේ වැටිලා ඒ ඵලය ඇතුලේ තියෙන බීජේ අලුත් ශාකයක් නිර්මාණය කරන්න හදනවා නම් එතන පොඩි කොස්සක් තියෙනවා. කොස්ස තමයි මෞෂාකය තමයි ඒ වටපිටාව සම්පූර්ණයෙන්ම ආක්‍රමණය කරලා තියෙන්නේ. දැන් පොඩි එකා උතන පැලවෙන්න ගත්තනම් හරිද? මෞෂාකයට අදාළ වෙන සියලුම දේවල් මෞෂාකයෙන් ලබා ගන්න නිසා අර පොඩි එකාට අලුත් ශාකයට එයාට ගන්න තරම් ඉතුරු වෙන්න මේව පෝෂණය ප්‍රමාණයක් ඇති වෙන්නේ නැහැ. පෝෂණය මදි එයාට එතකොට. පෝෂණයත් මදි එයාට ලැබෙන අවුවත් මදි. අන්න ඒ නිසා මෞෂාක තීරණය කරනවා තීරණය වෙන එක තමයි සාමාන්‍ය විදිය. ශාක තීරණය කරනවා තමන්ගේ ඵලයේ තියෙන බීජය තමන් ළඟ නොවැටි වෙනත් කොහේ හෝ ස්ථානයක තමයි ඒක වැටෙන්න ඕනේ. එහෙම වෙනත් තැනක වැටුනොත් තමයි එතනින් බීජයෙන් අලුත් ශාකයක් හටගන්නකොට ඒ ශාකයට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැත්තේ. හරිද? ඔන්න ඕක තමයි සීන් එක. ඒතර ඔන්න ඕකට තමයි ව්‍යාප්ත වීමක් වෙන්න ඕන බීජය තවත් ස්ථානයකට. නැත්නම් එයාට එතන සර්වයිව් වෙන්න බෑ. එතන එයාට ඉන්න අමාරුයි. හරි. ඒතර එයාව එතන වෙනත් ස්ථානයකට යවන වැඩේ තමයි ওই බීජ ව්‍යාප්තියෙන් කරන්නේ. බීජ ව්‍යාප්ත වෙන විදි කීපයක් තියෙනවා. එක්කෝ සුළඟ වගේ ඒ සුළඟ මගින් යවනවා. හරිද? ඒ පළවෙනි විදි. නැත්නම් සතුන් මගින්. ඉතින් අපි වගේ කොහෙන් හරි ගිහලා කාලා ඕම කරලා බීජ කොහේ හරි විසි කරනවා. හරිද? ඇටේ විසි කරනවා. හරි. ඒතකොට පුලන් මගින් යනවා නම් එයාට නිකන් අර පියාපත් සලම්ම ඔබ සොයා මෙන්න ඒ වගේ පියාපත් වගේ දෙයක් තියෙනවනේ අර බීජෙත් එක්ක. ඒතකොට ඌ කරකැවිලා කියලා කොහේ හරි ගිහිල්ලා වැටෙනවා. එහෙමත් නැත්නම් පොල් වගේ දෙයක් නම් පොල් වැටෙන්නවන වතුරට. හරිද? පොල් ගෙඩිය වතුරට වැටෙනවා දන්නවා පොල් ගෙඩිය ඇතුලේ තියෙන කුහරයක්නේ. කුහරයක් තියෙනකොට මෙයාට පා වෙලා යන්න පුළුවන්. උඩුකුරු විතරක්මක් ඇදෙන නිසා. හරිද? ඒතර මෙයා ඔහොම පා වෙලා ගිහලා දැන් ඉන්දියාවේ වැටෙන පොල් ගෙඩියක් ලංකාවට ඇවිල්ලා පැලවෙන්න පුළුවන්. බැරි කමක් නැහැ. හරිද? ඒතර වතුරෙන් ගහගෙන ජලයේ මගින් එයා ව්‍යාප්ත වෙන්න පුළුවන්. හරිද? ඒතර ඕක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පිපිරීමේ යාන්ත්‍රණයකින් වෙන්න පුළුවන්. මොනාරි පිපිරලා. ඒ කියන්නේ රබර් රට වගේ නම් රබර් රට සෙට් එක පිපිරනවා. පිපුරුනායින් පස්සේ රබර් රට දඩබඩ දාලා හතර වටේ විසිරෙනවා. හරිද? එහෙම පිපිරලා විසිරෙන යාන්ත්‍රණයකින් මොකද වෙන්න පුළුවන්? ඔය බීජ කියන එක ව්‍යාප්ත වෙන්න පුළුවන්. ඔය බීජ ව්‍යාප්ත වුණායින් පස්සේ අන්න එතනින් තමයි අලුත් ශාකයක් හටගන්නේ. හරිද? ඒතර ඔය මේකට අවශ්‍ය කෙන්නේ ඇවිල්ලා වරා කියන එක. වරාවල ඔය තියෙනවා වරා බීජෙත් එක්ක තියෙනවා මොකද්ද? පොඩි පියාපත් සලම් ඔබ සොයා මෙන්න මේ වගේ මේ වගේ දෙකක් තියෙනවා. එයා කොහොම කැරි යනවා. හොර වරා ඔය දෙන්නම කියනවා. හතරවෙනි ප්‍රශ්නය භාෂ්මික මාධ්‍යයේදී දැන් මාද අපිට පොඩි කනෙක්ටිව් විෂයක් තිබ්බ නිසා තමයි අද පරක්කු වුණේ. වෙනද 4ට පටන් ගන්නවා. 4 ඉඳන් 5 වෙනකම් මම ඊට වඩා ඩීප් ඔයාලත් එක්ක සාකච්ඡා කරගෙන යනවා. මෙහෙම නෙවෙයි ඇදලා. අද පටන් ගන්නත් ඕන නෙට්වර්ක් ඉෂුව එකකුත් තියෙනවා. දැන් සමහරට ස්ලෝ එකට දැන්නවත් දන්නවා ඔයාලට. හරිද? හැම දෙයක් එක්කම තමයි මම ඉක්මනට කරගෙන යන්නේ. හැබැයි මීට වඩා හොඳටම ඩීප් එකට මම කියලා දෙනවා. රයිට්? ඊට සෑහෙන ප්‍රමාණයකට ටච් කරලා කියලා දෙනවා ඇඳලම. හරි? අද බලමු ඉක්මනට. මොකද මේක ඉවර වෙලා එක දිගට පැයේ ක්ලාසස් තමයි තියෙන්නේ. ඒතර මිස් වුණත් එහෙම මේ ඒ ටිකත් එකපාරට අවුල් වෙන නිසා තමයි මේක කරන්නේ. හරි? භාෂ්මික මාධ්‍යයේදී ෆිනොප්තලීන් වල වර්ණය කුමක්ද? රයිට්? භාෂ්මික මාධ්‍යයේදී ෆිනොප්තලීන් වල වර්ණය.
දැන් ඔයාට අම්ලයක් කියන්නේ මොකද්ද සහ බෂ්මයක් කියන්නේ මොකද්ද කියන එක දැනගෙන තියාගන්න මේකට. හරිද? දැන් අම්ලයක් කියලා කියන්නේ පුතා දැන් ඔයා හිතන්නවා වතුර තියනවා කියලා. ජලීය මාධ්‍යකදී ඔයා දානවා යම්කිසි සංයෝගයක්. අපි ගමු HCl කියලා. HCl කියන සංයෝගය ජලයට දැම්මම පුතා HCl කියන කෙනා මෙන්න මේ වගේ විඝටනයකට ලක් වෙනවා. විඝටනයකට කැඩෙනවා කියන එක. H ධන සහ Cl ඍණ අයන බවට මෙයා විඝටනය වෙනවා. අන්න ඒ නිසා මෙයා ඇතුලේ තියෙන H+ අයන ප්‍රමාණය වැඩි වෙනවා. යම්කිසි සංයෝගයක් ජලීය මාධ්‍යයකට දැමීමේදී එයා මගින් H ධන අයන වැඩි ප්‍රමාණයක් නිදහස් වෙනවා නම් එයා මගින් මෙන්න මේ ජලීය මාධ්‍ය H ධන අයන පැවතිනවා නම් අන්න ඒ වගේ දාන සංයෝගයකට අපි කියනවා අම්ලයක් කියලා. හරිද? අම්ලයක් කියලා කියනවා. හරි. දැන් ඕකම විඝටනය සම්පූර්ණයෙන්ම වෙනවා නම් මේ වගේ කියන්නේ ඔයා HCl දැම්මොත් ආයි මලාට HCl හොයන්න හම්බෙන්නේ නැහැ. ඔයාට හොයන්න පුළුවන් H ධන සහ Cl ඍණ විතරයි. ආයි මෙයාව හොයන්න හම්බෙන්නේ නැහැ. ඇයි? මෙයාව පූර්ණව විඝටනයට ලක් වෙලා තියෙන්නේ. හැබැයි ඔයා මෙහෙම දෙයක් ගත්ත කියලා කියන්නේ පුතා. මම ගන්නවා ඇසෙටික් අම්ලය විනාකිරි. හරිද? ඇසෙටික් අම්ලය ඔයා වතුරේ දාලා තිබ්බොත් මෙයා කැඩෙන්නේ භාග්‍ය විකරණයක් ලක් වෙන්නේ CH3COOH කියන කෙනා මෙයා අර්ධ වශයෙන් විඝටනය වෙනවා CH3COO ඍණ සහ H ධන අයන වශයෙන්. කොහොම කරත් පුතා එයත් H ධන අයන නිදහස් කරනවා මෙන්න මේ ජලීය මාධ්‍යයට. එහෙම යම්කිසි කෙනෙක් යම්කිසි සංයෝගයක් ජලීය මාධ්‍යයකට H ධන අයන මුදාහරිනවා නම් සහ වැඩිපුර ප්‍රමාණයක් H ධන අයන නම් තියෙන්නේ එයා අම්ලයක්. ඒ අම්ලෙත් පූර්ණ වීර්ණය වෙලා නම් ඉන්නේ එයාට කියනවා ප්‍රබල අම්ලයක් කියලා පුතා. ප්‍රබල අම්ලයක්. හරිද? එතකොට එයා විඝටනය වෙන්නේ භාගිකව නම් එයාට අපි කියනවා දුබල අම්ලයක් කියලා. ඔන්න ඕකයි අම්ලවල කතාව. එතකොට බෂ්මයක් කියලා කියන්නේ මොකටද? බෂ්මයක් කියලා කියන්නේ මොකටද? බෂ්මයක් කියලා කියන්නේ ඒකත් මම උදාහරණ දෙකක්ම ගන්නම්. මේ ආකාරයට ජලීය ද්‍රාවණයකදී ඔයා දානවා සංයෝගයක් අපි ගමු සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා. මෙන්න මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන කෙනා පූර්ණ විඝටනයේ වීගයට ලක් වෙලා මොකද වෙන්නේ? එන්නේ ධන සහ OH ඍණ කියන එක හදනවා. දැන් මෙන්න මෙයා OH ඍණ කියන එක වැඩිපුර මුදාහරිනවා. අන්න ඒ වගේ කෙනෙක්ට අපි කියනවා බෂ්මයක් කියලා. බෂ්මයක් කියලා කියනවා. එතකොට තව කෙනෙක්ව දාමු ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ අපි. ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් කෙනෙක් කෙනා පුතා පාඩක් පාවිච්චි කරමු. ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් කියන කෙනා මෙන්න මේ වගේ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් භාගිකව විඝටනය වීමකට ලක් වෙලා ඇමෝනියම් ධන සහ OH ඍණ කියන එක හදනවා. මෙයත් OH ඍණ කියන එක හදනවා පුතා. එතකොට OH ඍණ ප්‍රමාණය මේකේ වැඩි වෙනවා. එහෙම OH ඍණ ප්‍රමාණය මේකේ වැඩි වෙනකොට මොකද වෙන්නේ? රයිට් එයත් බෂ්මයක් බවට පරිවර්තනය වෙනවා. හැබැයි ඔයා දන්නවා මෙයා පූර්ණ විඝටනය වීමකට ලක් වෙන්නේ. අන්න ඒ නිසා ඔයාට මලාට ආයි මෙන්න මෙයාව හොයන්න හම්බෙන්නේ නැහැ. මේ දෙන්න විතරයි ද්‍රාවණය ඉතුරු වෙන්නේ. එනිසා අපි මෙයාට කියනවා ප්‍රබල බෂ්මයක් කියලා. මේකෙදී ආර්ගිකව නැත්නම් භාගිකව විඝටනයට ලක් වෙන්නේ. ඒ නිසා මෙයාට අපි කියනවා දුබල බෂ්මයක් කියලා. ඔය කෙසේ වෙතත් සමහර දේවල් තියෙනවා අපිට මෙයා බෂ්මයක්ද අම්ලයක්ද කියලා බලා ගන්න පුළුවන් වෙන විදිහ. මොකද බෂ්මයකට හරි අම්ලයකට හරි අපිට අත දාලා බලන්න බෑ. මොකද ඇඟිල්ල දාලා බලලා ඇඟිල්ල ආවේ නැත්නම් අම්ලයක් කියලා කියන්න පුළුවන්. එහෙම මොකලක් කියන්න බෑනේ අපිට. ඒ නිසා අපි දැනගන්න ඕන මේ කොහොමද හරියට තර්කානුකූලව කියන්නේ කියලා. අන්න ඒකට අපිට තියෙනවා යම් කිසි දේවල් කීපයක් pH right pH කඩදාස් තියෙනවා. එහෙම නැත්නම් තව ලිට්මස් කඩදාස් තියෙනවා. ඒ වගේ තව එකක් තමයි ඔය ෆිනොප්තලීන් කියන ද්‍රාවණය. හරිද? ඔන්න ඔය අපිට ගන්න ඕන සාම්පල් එකෙන් චූටි ප්‍රමාණයක් අරගෙන සාම්පල් එකෙන් මෙන්න මේකේ චූටි ප්‍රමාණයක් දාලා අරගෙන ඒකට මම දානවා පුතා ෆිනොප්තලීන් කියන ද්‍රාවණයෙන් චුට්ටක්. ෆිනොප්තලීන් කියන ද්‍රාවණයෙන් බෂ්මයකට ඔයා චුට්ටක් දැම්මොත් අන්න ඒ ද්‍රාවණය පුතා රෝස පැහැති ද්‍රාවණයක් බවට පරිවර්තනය වෙනවා. රෝස පාට වෙනවා.
හරිද? එයා රෝස පාට වෙනවා. අන්න එතකොට right උත්තරේ භාෂ්මික මාධ්‍යයේදී ෆිනොක්තලීන් වල වර්ණය කුමක්ද? රෝස පාටයි. පස්වෙනි එක රතු පාටයි නෙවෙයි රෝස පාටයි ඈ. පහ රබර් කිරි මිදවීම සඳහා භාවිතා කරන අම්ලය කුමක්ද? මෙන්න මෙයා. රබර් කිරි මිදවන්න සාමාන්‍ය රබර් කිරි ගත්තම දන්නවා එයා සාමාන්‍යයෙන් එයා අර්ධ ඝන වශයෙන් තියෙන්නේ. එයාව මුදවන්න හරියටම මේව කරන්න ඇසිටික් අම්ලය පාවිච්චි කරනවා. අනිත් තුන් දෙනාම ප්‍රබල අම්ල එයා විතරක් දුබල අම්ල. ඒතකොට සාමාන්‍යයෙන් රබර් කිරි මුදවන්න ගන්නේ දුබල අම්ලයක්. උභයගුණී ඔක්සයිඩයක් වන්නේ පහත කවරක්ද? 6 වෙනි ප්‍රශ්නේ. right උභයගුණී ඔක්සයිඩයක් ආම්ලික ඔක්සයිඩ තියෙනවා පුතා භාෂ්මික ඔක්සයිඩ තියෙනවා ඒ වගේම උභයගුණී ඔක්සයිඩ තියෙනවා බලන්න මයිනි සෝඩියම් ඔක්සයිඩ් දැන් බලන්න සෝඩියම් මැග්නීසියම් ඇලුමිනියම් සිලිකන් ෆොස්ෆරස් සල්ෆර් ක්ලෝරීන් ඔය සෙට් එක ගත්තම බලන්න මයිනි සෝඩියම් ඔක්සයිඩ් එක හදන ඔක්සිජන් එක හදනවා සෝඩියම් ඔක්සයිඩ් magnesium oxide, aluminium oxide, silicon oxide, no, silicon dioxide, right? Phosphoric oxide, right? Sulfur trioxide, chloric oxide. මෙයාලා වතුරට දැම්මොත් මෙයාලා ඒ අවශ්‍ය ආම්ලික හෝ භාෂ්මික හෝ උභයෝගිනී ද්‍රාවණ බවට පරිවර්තනය වෙනවා. මෙයා පුතා ප්‍රබල භාෂ්මයක්. මෙයා දුබල භාෂ්මයක්. හරිද? මෙයා අති ප්‍රබල ආම්ලයක්. අති ප්‍රබල ආම්ලයක්. මෙයාත් පට්ට ප්‍රබල ආම්ලයක්. මෙයා සාමාන්‍යයෙන් දුබල ආම්ලයක්. මෙයා ඊටා දුබල ආම්ලයක්. එහෙනම් මෙයා කවුද? මෙයා උභයගුණී ඔක්සයිඩයක්. උභයගුණී කියලා කියන්නේ මෙයාට භාෂ්මික හා ආම්ලික අතර තියෙන ගුණාංග ටිකක් පවතින. එතකොට ඇලුමිනියම් ඔක්සයිඩ් කියන එක නා උභයගුණී. 7 ප්‍රතිජීවකයක් ලෙස භාවිතා කළ හැක්කේ පහත කවරක්ද? පෙනිසිලින්. පෙනිසිලින් කියන්නේ ප්‍රතිජීවකයක්. ඕක ගිහිල්ලා බලන්න 10 වසර පොතේ දෙවෙනි පොතේ 13 වෙනි පාඩම right ඕකේ තියෙනවා පෙනිසිලින්. පෙනිසිලියම් නොටාටම් කියන එක්කෙනා තමයි හදන්නේ පෙනිසිලින් කියන එක. 8 ස්පර්ශ ක්‍රමයෙන් සල්ෆියුරික් අම්ලය නිෂ්පාදනය කිරීමේදී භාවිතා කරන උත්ප්‍රේරකයක් වන්නේ කුමක්ද? right මම මේ කියන පාඩම් ටික වල බලන්න ඕන MCQ එකේ විවරණය ගහන්න ඕන ලස්සන පොතක් මේන්ටේන් කරන්න හරිද මගෙත් එක වැඩේ කරනකොට ලස්සනට හැමදාම පොතක් මේන්ටේන් කරන්න MCQ මාස්ටර් කියලා දාන්න day 1 කියලා දාලා ලස්සනට ඔය ටික ලියන්න හරිද right ඔය ඔක්කොම ටික ලියන්න ඒකට ඒ දිගටම ලියන් එන්න ඔයාලට පට්ට නෝට් එකක් හදනවා මේ ප්‍රශ්න වලින් විතරක් විවරණයක් පට්ට විවරණයක් හදනවා හරිද right මේක බලන්න මම දැන් කියන දේවල් දැන් මම කිව්වොත් එහෙම දැන් ගිහිල්ලා මේ පාඩමේ මෙන්න මේ පොතේ මෙන්න මේ පාඩමේ මෙන්න මේක බලන්න කියලා කිව්වොත් ඒක බලන්න ඒක බලලා ඒකට අවශ්‍ය දෙයක් මේ විවරණයට අදාළව ලියා ගන්න චුට්ටක්. ඒක වාර වටිනවා. හරි. එතකොට ඔව්. right. මේක තියෙන්නේ දෙවෙනි පොතේ 10 වසර දෙවෙනි පොතේ 10 වසර දෙවෙනි පොතේ 17 වෙනි පාඩම. right 17 වෙනි පාඩමේ අවසාන පිටුව. බලන්න සල්ෆියුරික් අම්ලයේ ස්පර්ශ ක්‍රමයෙන් නිෂ්පාදනය කරනකොට භාවිත කරන උත්ප්‍රේරකය කුමක්ද? වැනේඩියම් පෙන්ටොක්සයිඩ්. වැනේඩියම් පෙන්ටොක්සයිඩ්. right රසායනික සූත්‍රය දන්නේ නැත්නම් B2O5 කහ පාට එක්කෙනෙක්. කාබන් තැඹිලි පාට එක්කෙනෙක්. 9 ඒක බීජ පත්‍රී ශාක. ඒක බීජ පත්‍රී ශාක. හරිද? එයා බලන්න ත්‍රිආංකික පුෂ්ප දරයි, ද්විතීක වර්ධනයක් දක්වයි, ජාලාකාර නාට්‍ය වින්‍යාසයක් සහිත පතු දරයි, මුදුන් මුලක් දරයි. ඔයා දන්නවා ඒක බීජ පත්‍රී නම් පොල් ගහ මතක තියාගන්න. පොල් ගහේ තියෙන්නේ මුදුන් මූල පද්ධතියක් නෙවෙයි. හරිද? මුදුන් මූල පද්ධතියක් තියෙන්නේ අඹ ගහක් වගේ දෙයකට. හරිද? එයාට අතු තියෙනවා. right? ඒතර මුදුන් මූල පද්ධතියක් තියෙන්නේ ද්විබීජ පත්‍රී ශාක වල. ජාලාකාර නාරටි වින්‍යාසයක් තියෙන්නේ කාටද? ද්විබීජ පත්‍රී ශාක වල. හරිද? සමාන්තර නාරටි වින්‍යාසයක් නම් ඒක ඒක බීජ පත්‍රී. ද්විබීජ පත්‍රී ශාක තමයි ද්විතීක වර්ධනයක් දක්වන්නේ. මොකද එයාට කැම්බියම් එක තියෙනවා. කැම්බියම තියෙනවා. හැබැයි ඒක බීජ පත්‍රී කට්ටියට ඒක නැහැ.
ත්‍රිඅංකික පුෂ්පදරයි. ඔව් පුෂ්පවල අර තියෙන්නේ අපිට තියෙන මලේ තියෙනවනේ පෙති තුනේ ගුණාකාර තියෙන. 3 6 9 කියලා. හරිද? එතකොට මෙයාට ද්විබීජ පත්‍රී කට්ටියට තියෙන්නේ 4 සහ 5 ගුණාකාරව. හරි? උත්තරේ අංක 1. ඒක බීජ පත්‍රී ශාක ත්‍රිඅංකික පුෂ්පදරයි. 10. පහත කවර අවස්ථාවේදී රසායනික විපර්යාසයක් සිදු වේද? ජලය වාෂ්ප වෙනකොට පුතා ජලය සාමාන්‍යයෙන් මොකද වතුර කියන එක ද්‍රවයක්නේ. ද්‍රවය වායුවක් බවට පරිවර්තනය විතරයි වෙන්නේ. කියන්නේ ද්‍රවය වායුවක් වුණාට H2O කියන එක චේන්ජ් වෙනවද? H2O කියන එක ද්‍රවය වායුවක් බවට පරිවර්තනය වුණා කියලා එයාගේ රසායනික සංඝටක කිසිම දෙයක් විපර්යාසයක් වෙන්නේ නැහැ. හරිද? ඉටි දියවීමේදී ඉටි දිය වුණත් ওই කතාවම තමයි. ඉටි කියන්නේ පුතා ඝනයක්. ඝනය දිය වෙනකොට මොකද්ද වෙන්නේ? ද්‍රවය බවට පරිවර්තනය වෙනවා. ඉටිම තමයි. right? කපුරු වාෂ්ප වීමේදී ඒකත් එහෙම තමයි. කපුරු කියන එක ගත්තනම් කපුරු වාෂ්ප වෙන්නේ මොකක්ද? කපුරු නිකන් හිතන්නකෝ ද්‍රවය දිනවා කියලා. ද්‍රවය කපුරු මොකක් වෙනවද? වායුව බවට පරිවර්තනය. හරිද? නැත්නම් කපුරු ඝණය ද්‍රවය වෙලා වායුව බවට පරිවර්තනය වෙනවා. කපුරුම තමයි. හැබැයි දර දහනය වීමේදී මොකද වෙන්නේ? දර කියන්නේ කාබනික සංයෝගයක්. එයා දහනය වෙනකොට කාබන් ඩයොක්සයිඩ් සහ ජලය බවට පරිවර්තනය වෙනවා. ඒ කියන්නේ අර කාබනික සංයෝගය කැඩිලා විඝටනය වීමට ලක් වෙලා එතනදී රසායනික විපර්යාසයක් වෙනවා. හරිද? ඔන්න 10 වෙනි ප්‍රශ්නේ උත්තරේ අංක 2. මම ඊට වඩා අදින්නේ නැහැ අද සෙෂන් එකේ. මම ගොඩක් ඊට වඩා දෙයක් කරන්න පුළුවන් අපිට. ඔය ශාක ප්‍රජනනයේ පාර්ට් එක ගත්තනම් ඔය දිගට ගහගෙන ෆ්ලෝ chart එක ගහගෙන යන්න පුළුවන්. right? ඒ වගේ සෑහෙන ප්‍රමාණයක right පරාසයක විහිදලා යන විදිහට මම මේ දේ කරන්නේ. අද මේ network issue එකයි පොඩි issues ටිකක් තියෙනවා. ඒකත් එක්ක තමයි මම ওই ප්‍රශ්න ටික ඉක්මනට කරේ. ඔයාලත් එක්ක මොකද මෙතන පොඩි එක ක්ලාස් එකක ප්‍රමාදයක් අනිත් සියලුම ක්ලාස් ටික ප්‍රමාද කරගෙන යනවා. මොකද අද මම මෙතනින් 9 වෙද්දී යනවා මම දැන් ඉන්නේ කැන්ඩි වල. හරිද? කැන්ඩි වලින් තමයි ක්ලාස් එකකින් තමයි ඔයාලට මේ දෙන්නේ ඔන්ලයින් එක. එතකොට හරිනේ. right. MCQ මාසයේ පළවෙනි එකේ ප්‍රශ්න 10 තාමත් චූටියට කෙටියට ඔයාලට එක්ස්ප්ලেইন කරේ. මේක මෙහෙම නෙවෙයි මීට වඩා සෑහෙන ඩීප් යන්න පුළුවන් පාර්ට් එකක්. ඉතින් MCQ මාස 2 3 4 යනකොට ඔයාලට තේරෙයි කොච්චර ඩීප් අපිට ඩිස්කස් කරන්න පුළුවන්ද මේක සිලබස් එක වටේ වටයක් ගාලා වට දෙයක් කරගෙන යනවා වගේ වැඩක්. හරි. මේක මාර විදිහට හෙල්ප්ෆුල් වෙයි ඔයාලට ටර්ම් ටෙස්ට් එක්සෑම් මොන ඔය සියලුම දේවල් වලට. ඉතින් MCQ මාස එක දිගටම තියෙනවා අනිකරම නොමිලේ. right නොමිලේ හැම සතියෙම සෙන්සුරාදා 4 ඉඳන් 5 වෙනිදාන් තියෙන්නේ. ඉතින් හැම සතියෙම තියෙනවා පොතක් මේන්ටේන් කරන්න අවශ්‍ය දේවල් ටික බලා ගන්න. යාළුවෝ ඉන්නවා නම් එයාලට කියන්න අවශ්‍ය කටියට රෙකෝඩින් එක දෙන්න පුළුවන්. හැබැයි ලයිව් ක්ලාස් එකට ජොයින් වෙන්න. ඒක තමයි ඔයාලට අවශ්‍ය මොනවා හරි දෙයක් තියෙනවා නම් හදන්න මලින් හදන්න. සහ මගේ YouTube channel එකකින් ගොඩක් වෙලාවට මේ වීඩියෝ එක අප්ලෝඩ් කරේවි. ඒතර ඒකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම විවරණේ ලියන්න. ලියන එක තමයි මාර වටින්නේ. ඒ ලිවීමත් එක්ක තමයි මට ওই දේවල් මතක තියෙන්නේ. ඉතින් සිංහල මීඩියම් ක්ලාස් එක අපි පටන් ගන්න තියෙන්නේ 10 සහ 11 වෙනි. මගේ මීට වඩා මම ලස්සනට පැහැදිලි කිරීමක් කියන්නේ. 11 වසරේ ප්‍රභාස විශ්ලේෂණයේ පාර්ට් එක ඉවරයි. ලබන සතියේ මිශ්‍රණ පටන් ගන්නවා. අඟහරුවාදා නෙවෙයි සෝරි. බ්‍රහස්පතින්දා 9 ඉඳන් 10 මාර වෙනකන් තියෙන්නේ. ඊට පස්සේ 10 වසරේ අපි සරල රේඛී චලිතය පටන් ගන්නවා. එන සතියේ ඉඳලා ඒකට දෙවෙනි පාඩම. ඒක 10 වසර තියෙන්නේ බදාදා. right? 9 ඉඳන් ඒ රැයට 9 ඉඳන් 9 මාර ඉඳන් 11 වෙනිදා තියෙන රැයට වෙන වෙලාවක් නැහැ. ඒකයි මුසික මාස්ටර් එක සාමාන්‍ය මේ වෙලාවට තියෙනවා. ඉතින් ජොයින් වෙලා බලන්න ආස කට්ටියට ජොයින් වෙන්න බලපාන්න. පුළුවන් තියරි කොහොමද කරන්න කියලා. right? හරියටම පැහැදිලිව තේරෙන්නේ කියලා දෙනවා පුතා. කියන ඔයාලට මේක දැනෙනවා. විද්‍යාව කියන දේ ඔයාලට දැනෙනවා කියලා දෙද්දි. ඒ නිසා මට පුළුවන් උපරිමය මම කරනවා. හරි? එතකොට අපි තවත් සෙෂන් එකකින් හම්බෙමු වෙනා ලබන සෙන්සුරාදා හරියටම 4ට. ඊට කලින් ජොයින් වෙන කට්ටිය කවුරු ඉන්නවා නම් සිංහල මීඩියම් අපේ විද්‍යාව පන්තියට මෙන්න මේ නම්බර එකට මෙසේජ් එකක් දාන්න WhatsApp. ඔයාලටත් ජොයින් වෙන්න පුළුවන්. මම කියලා දෙන්නම් කොහොමද විද්‍යාව ගොඩ දාගන්නේ කියලා. හරිම ලේසි. ඔන්න එහෙනම් අපි
ඊළඟ අපි අලුත් සෙෂන් එකකින් හම්බෙමු.